සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්නේ ප්‍රමෝද් ටෙක්කෙල්ගේ YouTube channel එකත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ WhatsApp chat backup කරන්නේ කොහොමද කියලා. බොහෝ දෙනාට WhatsApp chat backup එකක් තියාගෙන ඉන්නව වෙන්න පුළුවන්. හදිස්සියේ හරි WhatsApp එක delete වුණොත්, එහෙම නැත්නම් ඔයාගේ phone එක කැඩුනොත්, වෙනත් device එකකින් හරි ඔයාගේ WhatsApp chat ලබා ගන්න නම් අනිවාර්යෙන් ඔයා ගාව තියෙන device එකේ WhatsApp chat backup කරලා තියාගන්න වෙනවා. හරි අපි බලමු එහෙනම් කොහොමද හරියට WhatsApp chat backup කරලා ඒවා නැවත restore කරන්නේ කොහොමද කියලා බලමු. ඒක open කරගන්න මම මේ විදිහට මගේ WhatsApp එක open කරගන්නවා. WhatsApp එක open කරගත්තට පස්සේ ඔයාලට දකුණු පැත්ත කෙළවරේ බලා ගන්න පුළුවන් 33ක් තියෙනවා. මෙන්න මේ 33 උඩ මේ විදිහට එකපාරක් touch කරන්න. මේ විදිහට touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ටිකක් පහළට ආපුවම settings කියලා තියෙනවා. මෙන්න මේ settings කියන දේ එකපාරක් touch කරන්න. මෙන්න මේ විදිහට touch කරාට පස්සේ ඔයාලට ටිකක් පහළට ආවම බලා ගන්න පුළුවන් chat කියලා දිනවා. මෙන්න මේ chat කියන දේ මේ විදිහට එකපාරක් touch කරන්න. ඒ විදිහට touch කරාට පස්සේ ඔයාලට ටිකක් පහළට ආවම බලා ගන්න පුළුවන් නැවතත් chat backup කියලා දිනවා. මෙන්න මේ chat backup කියන දේ මේ විදිහට එකපාරක් touch කරන්න. ඒ විදිහට touch කරාට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා automatic backups කියලා දිනවා. මෙන්න මේ automatic backups කියන දේ එකපාරක් touch කරන්න. ඔයාගේ මේකට off කියලා තමයි tick එක වැටලා තියෙන්නේ. ඔයා මේකට දාගන්න ඕනේ daily කියලා tick එක. daily කියන දෙනට tick එක දාගන්න ඕන. මේ විදිහට දාගෙන ඔයා මෙතනින් අයින් වෙන්න. ඔයා ඊට පස්සේ මෙතනින් බලා ගන්න පුළුවන් backup using කියන දැනට ඔයා ඉස්සරහින් tick එකක් තියෙනවා. මෙන්න මේ tick එක on කරගන්න ඕන. මෙන්න මේ විදිහට on කරගත්තට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් Google account කියලා තියෙනවා. මෙන්න මේ Google account කියන දැනට ඔයාගේ Google Gmail එකක් select කරන්න ඕන. ඔයාට මතකයේ හිටින use කරන Gmail එකක් ඔයා ලබා දෙන්න. මොකද ඔයා වෙනත් device එකකින් හරි ඔයාගේ chat නැවත ලබා ගන්නවා නම් ඔයාට මේ Gmail එක හරහා තමයි ඔයාගේ chat එක ආරක්ෂිතව ලබා ගන්න පුළුවන් වෙන්නේ. මම මේ විදිහට Gmail එක select කරනවා. මේ විදිහට select කරගත්තට පස්සේ මේ විදිහට backup කියලා තියෙන උඩින් කොළ පාට බටන් එක මෙන්න මේ කොළ පාට බටන් එක උඩ මේ විදිහට එකපාරක් touch කරන්න ඕන. හරි මම මෙන්න මේ විදිහට කොළ පාට backup කියන බටන් එක touch කරනවා. මෙන්න මේ විදිහට touch කරාට පස්සේ මේ විදිහට load වෙලා backup වෙනවා අපේ chat ටික ඔක්කොම. ඔයාලට බලා ගන්න පුළුවන් අපි අතන select කරපු Gmail එකට තමයි backup වෙන්නේ. ඔයා නැවත නැවත දවසින් දවස chat කරන දේවල් දවසින් දවස backup වෙනවා ඒ Gmail එකට. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට backup වුණා 100%ක් full වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ chat ටික backup වෙලා තියෙන්නේ. මම ඔයාලට දැන් chat restore කරන්නේ කොහොමද කියන්නේ ඔයාගේ WhatsApp එක නැති වුණොත් ඔයාගේ වෙනත් device එකකින් හරි නැවත ඒ chat ලබා ගන්න කොහොමද කියලා මම ඔයාලට පෙන්නන්නම්. මම මේ විදිහට මෙතනින් back වෙලා යනවා. back වෙලා ගියාට පස්සේ මම ඔයාලට මගේ තියෙන chat ටික පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ promote කියන chat එක ඇතුලේ මෙතන hinaමුණු තියෙනවා. ඔයාලට මේ chat හොඳට මතක තියාගන්න. මම මේ විදිහට මගේ WhatsApp එක clear data කරනවා. නෑ මොකද ඔයාලට මේකේ chat නැවත restore කරලා පෙන්නන්න ඕන හින්දා. මම මේ විදිහට මගේ WhatsApp එකේ data ටික clear කරගත්තා. ඔයාලට මේක WhatsApp අර තිබ්බ chat ටික ආය නැවත ගන්න ඕන අරන් පෙන්නන්න ඕන හින්දා මම මේ විදිහට මගේ WhatsApp එක open කරගන්නවා. හරි. ඔයාලට මේ විදිහට number එක දීලා WhatsApp එකට log වුණාට පස්සේ මේ විදිහට login pro backups කියලා තියෙනවා. මෙන්න මේ විදිහට login pro backups කියන තැනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් restore from backup කියලා තියෙනවා. transfer from all phone කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයා මෙතෙන් දෙන්න ඕන restore from backups කියන එකට මෙන්න මේක දීලා ඔයා මෙතන continue ලබා දෙන්න. continue ලබා දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම ඉස්සෙල්ලා මෙතන දීපු Gmail එකකින් මේ chat ටික restore වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේත් ඒ Gmail එක phone එකට Gmail එක අරගෙන ඒ Gmail එක select කරලා select වෙනවා නිකම්ම ඉබේම. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් complete කියලා පෙන්නනවා. restore complete කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන පහලින් බලා ගන්න පුළුවන් next කියලා button එකක් තියෙනවා. මෙන්න මේ next කියන button එක උඩ මේ විදිහට එකපාරක් touch කරන්න. මෙන්න මේ විදිහට touch කරාට පස්සේ මෙතනින් ආයෙත් තවත් තියෙනවා next කියලා button එකක්. මෙන්න මේ next කියන button එක උඩ මේ විදිහට එකපාරක් touch කරන්න. අපි බලමු මංගා තිබ්බ කලින් තිබ්බ chat ටික ඒ විදිහටම මෙතන තියෙනවද කියලා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහටම පෙන්නපු chat එකේ ඉන්නේ මේ විදිහටම තියෙනවා. chat කිසිම දෙයක් නැති වෙලා නැහැ. ඔයාලට අවුරුදු ගාණක් වුණත් ගිය පරණ chat එකක් වුණත් මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා මේ විදිහට හරියට setting හදාගත්තා නම් හරියට මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් පහළ තියෙන subscribe button එකේ එකපාරක් touch කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න. මම මේ විදිහට තවත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එක සැනින් ගෙන්න ගන්න පුළුවන්. bell icon එකත් ඕල් කරලා තියාගත්තොත්. එහෙනම් නැවතත් අලුත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.